වහන්සලා දැක්කත් දන්නේ නැහැ. මම මේ ළඟදිත් දැක්ක එක සින්දුවක් අමු කුණු හරපයක් දාලා තියෙනවා. ප්‍රසිද්ධ කරනවා. ඒවා යනවා මෙහෙම අවකාශය යනවා. දැන් අපි මම දැන් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. චිත්‍රපටයේ දර්ශනයට කලින් අපි ඒක රැඟුම් පාලක මණ්ඩලයකට පෙන්වන්න ඕන. පෙන්ලා අවසරය ගන්න ඕන. පරිදි වචන තියෙනවද මොනවද කියලා. දැන් මේ රැඟුම් පාලක මණ්ඩලයක්වත් මොකුත් නැහැ. ඕනම මන්ද බුද්ධිකයෙකුට සින්දුවක් කරලා ඒක මේ ප්ලැට්ෆෝම් එකට දැම්ම එකේ. ඒකටම හරියන මන්ද බුද්ධික කෙල්ලෝ කණ්ඩායමක් ඉන්නවා රෙදි කඩාගෙන දඟලනවා TikTok එකේ. දැන් උන්ට නම් අනාගතය ගැන හැඟීමක් නැහැ කියමුකෝ. දැන් තමන්ගේ රෙද්ද ගලවගෙන දඟලද්දී තමන්ගේම දරුවෝ තව අවුරුදු 20කින් විතර අම්මේ මොකද මේ එදා ඔයාලට වෙලා තියෙන්නේ කියලා අහයි. මේ බලන්නකෝ අම්මේ ඔයාට මෙහෙම එකක් හම්බුණා මේ බලන්නකෝ ඇයි ඔයාට මෙහෙම එකක් උනේ කියලා. ඒ ළමයින්ගේ යාළුවෝ ඒවයි මචං උඹේ අම්මගේ නියම එකක් හම්බුණා මේක බලපන්. නෑ මේ මම මේ කියන්නේ ඇත්තම ඇත්ත. ඔබ වහන්සේලා කල්පනා කරන්න මේක නෙමෙයිද වෙන්නේ කියලා. මට බය මේ වගේ අවබුද්ධික පිරිසගේ දරුවෝ එනවනේ පාසල් වලට. ඒතකොට ඒ දරුවෝ පොඩි කාලේ ඉඳන් දකින්නේ ස්වාමීන් වහන්සේ මේවා. ඒ දරුවන් අතරට කොහොමද යවන්නේ ඔයගොල්ලන්ගේ දරුවෝ? ඒ නිසා භයානක අනතුරක ගිලෙමින් ඉන්නවා අපි. අපිට අනතුර වැටහෙයි කියලා හිතනවා.